වැඩද? ඔයා හොයාගෙනමයි ආවේ. මේ ඔක්කොම ඔයාලා හදන්නේ? ඔව්. දැන් තනියමද හදන්නේ මේ ඔක්කොම? ඔව් මම දැන් කොච්චර කල්ද මේ ව්‍යාපාරයට? ඔළුඩ පාක් කරන. අවසර ඉතින් බිස්නස් තියනවද? මේ දාස ටික කඩුවේ බිස්ස ගොඩක් ඔන්ලයින් බිස්සට අඩුයි. ඒ කකෝ දෙක උප්පත්තියෙන් තමයි වෙලා තියෙන්නේ. සංසෝටෙන් තමයි මේවා කරන්නේ. මගේ මානසට මේවා කරනකොට හරි සාලු. මේ පොඩි එකක් කීයක් එනවද? පොඩි එක 150. මේ ලොකු එකක්? ලොකු ඒවා 500. කට්ටම කෙනෙක් ආසාවෙන් ගන්න. අපි හොඳ නෑ නේද ලොකු ගානක් දීලා දෙන්න එක. මම ඒකට ආස නෑ. පුංචි දෙයක කට්ටම සන්තෝෂ වෙනවනේ මගේ බඩුවක් ගන්නවනේ ඒක මම සන්තෝෂ. මගේ ටාගට් එක දෙනවා මම නම් දුන්න පොඩි සුපර් එකක් ඕපන් කරන්න. සින්දු කියනවා ආදරේ අම්මා කියලා සින්දු කියලා තියෙනවා. ඔක්කොම මගේ ඔළුවේ තියෙන ඒවා තමයි මම ලිය. පෙරයක් ගන්නවා මම සෙකින මගේ නම්බර් එක දාන්න මට WhatsApp එකට කෝල් කරන්න. හෙටට මම පෙරේ ෆොටෝ ටික දාන්න. ඒක 500යි. ඒක ලස්සනයි නේ. දිනෙත් අයියාගේ පැල රුපියල් 500යි. ඉතින් හොඳ ආදර්ශයක් අපිට ඒ නැති වුණත් ඉතින් මේ වගේ බිස්නස් එකක් කරලා තනියෙන් ජීවිතය ගෙනියන කියන්නේ ඇත්තටම ලොකු දෙයක් ඉතින්. මම සුබවතන ඔයාට මම ඉතින් මෙතන පැල ටිකක් ගන්නම් මගේ. ඔන්න මම ඔයාගෙන් අද දවසට කාටවත් වික්කේ නෑ නේද? පැල 12ක් ගත්තා. එකක් කීයද? 500. 12ට උඩ 6000ක් වෙනවා නේ. ආ. thank you. හරි. පුංචි දෙනමල් දුන්නේ එක සායෝගද බොහොම පින්. හරි. මේ ව්‍යාපාර දියුණු කරන්න මම ඔයාලට පුංචි ටැග්ගක් ගෙනාවා. දැන් ඔයාට ඔයාගේ ව්‍යාපාර දියුණු වෙන්න සුබ ලකුණක් වෙච්ච මහන්සියලා වැඩ කරන්න ඕනේ ඉතින්. මේක ඔයාගේ ව්‍යාපාරයට තියාගන්න. මේක දැක්කොත් මල්ලි මතක්. මම අලියාව හොඳ තැනකට යනවා. ලංකාව ලොකු ව්‍යාපාරයක යනවා. අනිවාර්යෙන් ඔයාලට පුළුවන් ආ. කිසිම දෙයක් බැරි නෑ මේ ලෝකෙන්නේ හිතේ හයිය විතරයි. උනන්දුවේ කැපීමක් තියෙනවා අනිවාර්යෙන් කරන්න බැරි දෙයක් නැහැ. ඒ පැල 12කුත් ගත්තා. ඉතුරු සල්ලිත් ඔයා තියාගන්න දියුණු වෙන්න ඕන. හැම පියාන යනවා. බුත්සරණයි. බුදුසරණයි. පින් තිද්දේනවා. මට සපෝට් කළු එකන පින් තිද්දේනවා. සරෙන්න පා මගේ දියා බලලා කට්ටිය මොනවද කරන්න. මම දැකලා තියෙනවා අතපය තියෙන කට්ටිය කිසිම දෙයක් කරන්න. මේ අතපය නැහැ කියන මම කාට එකක් සැලෙන්න. කොහමද කරනවා. මම කොහමද මම දියත් වෙනවනේ. ඒක නැවතින්නේ. මම දැකලා තියෙන සමහර සනුන කට්ටිය දෙයක් කළා හරි කම්මනේ. මම නෑ මං උදේ පාන්නලා මගේ දේ කොහමද පැලයක් කඩලා මම සමාධිය දෙනවා. නොලැබීමත් ඔයා ජීවිතේ ලැබීමක් කරගෙන තියෙන්නේ. ඒක ජීවිතේ ඉස්සරහටම යනවා නේද? 100% පරිපූර්ණ මිනිස්සු මේ ලෝකෙ දෙන්නේ නැහැ. Tamanට ලැබෙන දේෙන් උපරිම ප්‍රයෝජනය ගන්න එක තමයි මිනිසුන්ගේ ජීවිතේ වටිනාකම. අනේ